ආයිබෝවන් ජනකතා ලෝකයට ඔබව සාදරයෙන් පිළිගනිමු. අද අපි අහන්න යන්නේ මහදන මුත්තාගේ අපූර්ව කතාවක්. ඈත අතීතයේ එක්තරා ලස්සන ගමක පුංචි එතනා කියලා කාන්තාවක් ජීවත් වුණා. දවසක් ඇගේ පිපාසයෙන් සිටින එළුවා මිදුලේ වතුර මුට්ටියකට ඔලුව දැම්මා. වතුර බීලා ඉවර වෙලා ඔලුව එළියට ගන්න හදනකොට වැඩේ සිද්ධ වෙලා. එළුවාගේ ඔලුව මුට්ටියේ ගැට්ටේ හිර වුණා. එළුවා මුට්ටියත් ඔලුවේ ගහගෙන කලබලෙන් එහා මෙහා දගලන්න පටන් ගත්තා. බය වුණු පුංචි එතනා උදව් ඉල්ලගෙන දුවගෙන ගියේ ගමේ ඉන්න මහා ප්‍රඥයා හමු වෙන්නයි. ඒ වෙන කවුරුත් නෙවෙයි මහදන මුත්තා. මුත්තා තනියම නෙවෙයි ආවේ. එයාගේ ගෝලියෝ 5 දෙනාත් පේලියට පස්සෙන් ආවා. මහදන මුත්තා තමන්ගේ රවුල අතගාන ගමන් ඊටාම බරපතල විදියට එළුවා දිහා බලුවා. පස්සේ එයාගේ පොත පෙරලලා මෙහෙම කිව්වා. මේක හරිම භයානක ප්‍රශ්නයක්. මේ මුට්ටිය බේර ගන්න නම් අපිට මුලින්ම මේ බාධකී ඉවත් කරන්න වෙනවා. ගෝලයෝ වහාම කැත්තක් අරන් එන්න. ගම්මුන් බලාගෙන හිටියේ මහදන මුත්තා මොන වගේ විස්කමක් කරයිද කියලා. මුත්තා උජාරුවෙන් අනදුන්නා. එළුවාගේ බෙල්ල කපපල්ලා. එළුවාගේ බෙල්ල කැපුවා. සිරුර පැත්තකට වැටුණා. හැබැයි එළුවාගේ ඔළුව තාමත් මුට්ටියේ තුල හිර වෙලා. මහදන මුත්තා කිසිම කලබලයක් නැතුව ආයෙත් මෙහෙම කිව්වා. දැන් ඔළුව එළියට ගන්න නම් මුට්ටිය පළපල්ලා. ගෝලයෝ මුට්ටියට පහර දීලා ඒක කෑලි කෑලි වලට කැඩුවා. එළුවාගේ ඔළුව බිම පෙරලිලා ගියා. තමන්ගේ එළුවා මැරිලා මුට්ටියත් කුඩේ කුඩු වෙලා තියෙනවා දැක්ක පුංචි එතනා අනන්න පටන් ගත්තා. හැබැයි මහදන මුත්තා හරිම ආඩම්බරයෙන් තමන්ගේ දූවිලි පිහදාගෙන ගෝලයන්ට මෙහෙම කිව්වා. දැක්කද මගේ නුවණ? මම නැත්නම් ඔය එළුවා තාමත් මුට්ටියේ ඔළුවේ ගහගෙන දුවනවා. මගේ උපදෙස් නිසා ප්‍රශ්නය ඉවරයි. අන්තිමේදී මහදන මුත්තා සහ ගෝලියෝ 5 දෙනා තමන්ගේ මහා දැනුම ගැන උදම්මනමින් ආපහු යන්න ගියා. පුංචි එතනාට ඉතුරු වුණේ මැරෙනු එළුවෙකුයි බිඳුණු මුට්ටියෙකුයි විතරයි. මෙවැනිම තවත් ලස්සන කතාවකින් අපි නැවත හමු වෙමු. මෙවැනි තවත් ජනකතා නැරඹීමට අවශ්‍ය නම් ජනකතා ලෝකය සබ්ස්ක්‍රයිබ් කරන්න.